Hi viewers, සුපිරි පරිගණක නැත්නම් සුපර් කම්පියුටර් මොනවද කියලා අපි මේ වීඩියෝ තුලින් බලමු. මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන පරිගණකයට වඩා ඊටම වෙනස් මේ සුපර් කම්පියුටර් නැත්නම් සුපිරි පරිගණක කියලා කියන්නේ. පළවෙනියෙන්ම අපි බලන්න ඕනේ දැන් අපි සාමාන්‍ය ඔෆිස් වලින් නැත්නම් ගෙවල් වලින් පාවිච්චි කරනවා කියමුකෝ කම්පියුටර් එක. ඒ කම්පියුටර් එක හાર્ඩ් විදියට තියෙන මොනවද ප්‍රොසෙසර් කියනවා. ඒ ප්‍රොසෙසර් එකෙන් තමයි මේ කම්පියුටර් එකට හැම දෙයක්ම සිදු වෙන්නේ. හරි ඒක ඔයාලා දන්නවා. නමුත් මේ සුපර් කම්පියුටර් එකකින් ප්‍රොසෙසර් එකක් නෙමෙයි තියෙන්නේ. ප්‍රොසෙසර් තියෙනවා thousands ගානක්. ඒ කියන්නේ 1000කට වැඩියෙන් ප්‍රොසෙසර් තියෙනවා එක කම්පියුටර් එකට. හරිද? ඒ වගේ තමයි සුපර් කම්පියුටර් කියන්නේ කම්පියුටර් එකක් නෙමෙයි. තනි කම්පියුටර් වලට ප්‍රොසෙසර් 1000ක් පමණ තියෙනවා. එහෙම තියෙන එක් කම්පියුටර් නෙමෙයි මේ සුපර් කම්පියුටර් කියන්නේ. එහෙම තියෙන කම්පියුටර්ස් මිලියන් ගණනක් එකතු වෙලා සිදු කරන සිදුවීමක් තමයි සුපර් කම්පියුටර්. ඉතින් අපි එක කම්පියුටර් එකකින් පැය ගාණක් ගත කරලා අපි ටයිප් කරලා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා කියමුකෝ. සුපර් කම්පියුටර්ට ඒක තත්පරයකින් කරන්න පුළුවන්. ඒ හින්දා තමයි දැන් බලන්න අපි මොකක් හරි යම්කිසි දෙයක් normal computer එකෙන් කරන වැඩක් AI එකට දෙන්නකෝ. AI දැන් එවිලා තියෙනවා. හැම ලෝකෙම AI තමයි දැන් තියෙන්නේ. AI එකට දීපු ගමන් එයා ඒක තත්පරයකින් කරලා දෙනවා. ඒක සුපර් කම්පියුටර් පවර් ඉඳලා තමයි කරන්නේ. ඉතින් මොනවද මේ සුපර් කම්පියුටර් එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන? දැන් ඔයාලා Google එකකින් ඕන දෙයක් සර්ච් කරලා ගන්නවනේ වෙබ්සයිට් එකට යනවා හැම දෙයක්ම කරනවා. දැන් වෙබ්සයිට් කියලා කියන්නේ Google search කරලා කියලා කියන්නේ AI කියන හැම දෙයක්ම වෙන්නේ මේ සුපර් කම්පියුටර් තමයි පිටිපස්සෙන් තියෙන්නේ. හරි. දැන් සුපර් කම්පියුටර් ගැන පොඩි අවබෝධයක් ඇති වුණා නේද? දැන් මේකේ විද්‍යාව, අභ්‍යවකාශ රිසර්ච් ටික, කාලගුණය, වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය යනු හැම ශාස්ත්‍රයේම මේ සුපර් කම්පියුටර් එකෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇත්ත වශයෙන්ම පිටිපස්සෙන් තියෙන්නේ මේ සුපර් කම්පියුටර් තමයි. දැන් robot science, AI science හැම දෙයක්ම වෙන්නේ මේ සුපර් කම්පියුටර් ඉඳන්. හරි. දැන් අපේ ඔෆිස් වල තියෙන නැත්තම් ගෙදර තියෙන processor වඩා 1000 ගුණයක් processor එකතු වෙලා එක සුපර් කම්පියුටර් එකට තියෙනවා. ඒ සුපර් කම්පියුටර්ස් එකක් නෙමෙයි තියෙන්නේ. එහෙම සුපර් කම්පියුටර් ලක්ෂ ගණනක් එකතු වෙලා වැඩ කරනවා. සාමාන්‍ය පරිගණකයට ගැටලුවක් අපි දුන්නොත්, ප්‍රශ්නයක් දුන්නොත්, ඒ ගත කරන පැය ගාණක් කාලය මේක තත්පරයටත් අඩුවෙන් තමයි ගන්නෙ සුපර් කම්පියුටර්. හරි. ඒ හින්දා වේගය, මතක, දත්ත කළමනාකරණය තුල විශාල වෙනස තියෙනවා අපි සාමාන්‍ය පරිගණකයට වඩා මේ සුපර් කම්පියුටර්ස්ට. අනිත් එක ඔයාලා හිතන්න ඕනේ මේක තනි යන්ත්‍රයක් නෙමෙයි කියන එක. මේක අති විශාල කම්පියුටර්ස් පද්ධතියක් කියලා තමයි අපිට කියන්න පුළුවන්. හරි. එතකොට මේක data center කියලා තියෙනවා. මේ data centers ටික මේ සුපර් කම්පියුටර්ස් ඔක්කොම පිහිටිලා තියෙන data center වලින්. එක රටේ නෙමෙයි. දැන් සුපර් කම්පියුටර්ස් ඔක්කොම ලෝක පුරාම මේ කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ. හරිද? අදාළ සුපර් කම්පියුටර්ස් ඔක්කොම කනෙක්ට් වෙලා. දැන් ඇමරිකාවෙන් කීපයක් තියෙන්න පුළුවන්, සිංගප්පූරුවෙන් කීපයක් තියෙන්න පුළුවන්, යුරෝප් එකෙන් කීපයක් තියෙන්න පුළුවන්. ඔක්කොම කනෙක්ට් වෙලා. එකතු වෙලා වැඩ කරනවා. කොයි කම්පියුටර් එකකින් කොයි පණිවිඩයක් කොයි එකනට යන්න ඕනේ කියලා එයාම ඔටෝමැටිකලි තීරණය ගන්නවා. ඒ විදිහට දැන් කියමුකෝ මොකක් හරි එක කම්පියුටර් එකට සුපර් කම්පියුටර් එකට මොකක් හරි හානියක් වුණා කියලා ටක් ගාලා ඒ ප්‍රශ්නය හැන්ඩල් කරන වෙන කම්පියුටර් එක. මිලියන් ගණනක් එකතු වෙලානේ තියෙන්නේ. ඒ හින්දා තමයි කවදාවත් ෂට් ඩවුන් වෙන්නේ මේ සුපර් කම්පියුටර් කියන එක. ඒ හින්දා අපි එක ප්‍රශ්නයක් අපි අහනකොට ඒ ප්‍රශ්නය හැන්ඩල් කරන්නේ එක කම්පියුටර්ස් නෙමෙයි. හරිද? මේ කම්පියුටර්ස් 1000ක් පමණ මේ එකතු වෙලා තමයි වැඩ කරන්නේ. මේකට parallel processing කියලා කියනවා. ඒ හින්දා ගොඩක් heat generate වෙනවා. ඒ හින්දා cooling system එකක් පාවිච්චි කරනවා. liquid cooling system කියලා කියනවා. මේ සුපර් කම්පියුටර්ස් ටික කූල් කරන්න. ඒ හින්දා විශාල දත්ත මධ්‍යස්ථානයක් data centers ටික පිහිටිලා තියෙනවා. මේක කොහෙද පිහිටිලා තියෙන්නේ කියලා අපි ඉස්සලා බැලුවා. ඒක විශාල ගොඩනැගිලි වල. සාමාන්‍යයෙන් මේකට පවර් එකක් කොච්චර ඉලෙක්ට්‍රිසිටි අවශ්‍යයිද කියලා එහුවොත් ඔයාලා ආශ්චර්යයටපත් වෙයි. ඒ දන්නවද? අපි පොඩි සුළු නගරයට දෙන ඒ සුළු නගරය කියලා මධ්‍ය නගරයට අපි දෙන ඒ හැමෝම පාවිච්චි කරන ගෙවල් වලටම දෙන එච්චර විදුලිය අවශ්‍ය එක සුපර් කම්පියුටර් එකට.
එතකොට බලා ගන්න කොච්චර මේ විදුලිය ඒක පාවිච්චි කරනවාද කියලා. නමුත් ඒක ඔටෝ ෂට් ඩවුන් ඔටෝ ස්ලීප් සිස්ටම් ඔක්කොම තියෙනවා. ඒ ඉඳ විදුලි පාවිච්චි අවම වශයෙන් තමයි වෙන්නේ. ඒකත් ඔටෝමැටිකලි වෙන දෙයක්. හරිද? අනිත් එක මේකෙන් බෑකප් සිස්ටම් එක තියෙනවා. බෑකප් සිස්ටම් කියලා කියන්නේ මොකක් හරි අනතුරුදායක විදුලි විසන්ධි කිරීම මොකක් හරි සිදු වුණා කියමුකෝ ටක් ගාලා වෙන කම්පියුටර් එක වැඩ කරන්න පටන් ගන්නවා සුපර් කම්පියුටර් data එක ලබා දෙන. ඒක තමයි බෑකප් ජෙනරේටර් සිස්ටම් කියලා කියන්නේ. ආය මේකට බැටරිස් ගොඩක් ඒක කියන්නේ විදුලියට මොකක් හරි ඉලෙක්ට්‍රිසිටි අර මේ ෂට් ඩවුන් වුණා කියමුකෝ. එතකොට ටක් ගාලා මේ බැටරි එකෙන් වැඩ කරනවා. හරිද? බැටරි සිස්ටම් තියෙනවා. ආය මේ ජෙනරේටර්ස් සිස්ටම් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඔක ඒ ඉඳ තමයි පැය 24ම වැඩ. හරි. මේ විදිහට තමයි සුපර් කම්පියුටර්ස් වැඩ කරන්නේ. දැන් දැන් ඊයේ පෙරේදා ඉඳලා ක්වොන්ටම් කම්පියුටර් ගැන කතා කරනවා. ඒක සුපර් කම්පියුටර් එකට වඩා අති වේගෙන් වැඩ කරන ඒවා. ඒකන තව වීඩියෝකින් අපි බලමු. හරි. දැන් සුපර් කම්පියුටර්ස් තමයි මෙච්චර දැන් අවුරුදු 20ක් විතර අපිට අවුරුදු 20කට වැඩියෙන් ඉඳලා අවුරුදු 20ක් විතර තමයි අපිට වැඩියෙන් දන්නේ. ඒකට ඉස්සලා ඉඳලත් වැඩ. ඒක මොකටද? කාලගුණ විද්‍යාව. දැන් කාලගුණ ගැන මේ හෙට වහිනවාද මොනවද වෙන්නේ මේ ලෝක මොනවද වෙන්නේ කියලා අපි දැනගන්නේ සුපර් කම්පියුටර් ඉඳලා. ආය අභ්‍යවකාශ පරිශ්‍රණ. දැන් NASA ආයතනයේ 100% සුපර් කම්පියුටර් යූස් කරලා තමයි මේ අභ්‍යවකාශ පරිශ්‍රණ කරන. ආය වෛද්‍ය විද්‍යාව. දැන් ඖෂධ සොයා ගැනීම, ජාන ගැන රිසර්ච්, රෝග පිළිබඳ අධ්‍යයනය හැම දෙයක්ම වෙන්නේ මේකෙන්. දැන් අපි කියනවනේ අලුත් ඖෂධ හොයාගත්තා, මේකට මේ ඖෂධය හොයාගත්තා කියලා. ඒ ඔක්කොම වෙන්නේ සුපර් කම්පියුටර්. දැන් අපි යූස් කරනවා AI robotic science නේද? ඒ හින්දා මේ AI robotic science දෙකම 100%ම වෙන්නේ සුපර් කම්පියුටර්. දැන් භාෂාව පිළිබඳ ගොඩක් දෙනම මේ සුපර් කම්පියුටර්ස් වලින් හැන්ඩල් වෙනවා. දැන් ඕනම සිංහල භාෂාව වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කම්පියුටර්ස් වලින් නේද? ඒ ඔක්කොම වෙන්නේ භාෂා පරිවර්තන වගේ දේවල් ඔක්කොම වෙන්නේ මේ සුපර් කම්පියුටර්ස් නිසා. ඒ හින්දා මේ වීඩියෝ තුලින් අපි ඊටම පහසුවේ ඔයාලට ලබා දුන්න මේ මොනවද මේ සුපර් කම්පියුටර් කියන්නේ ඒ නොලෙජ් එක. ඉතින් මේ වගේම විද්‍යාත්මක ඊටම ප්‍රයෝජන වෙන එදිනෙදා ජීවිතයට ප්‍රයෝජන වෙන විද්‍යාත්මක වීඩියෝස් අපි ගේනවා. ඒ හින්දා අපේ channel එකට subscribe කරලා රැඳී සිටින්න.